Hi, කොහමද ඔයගොල්ලන්ට? ඉතින් අපි අපේ ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එකේදී කිව්වා වගේම මම ඩෙන්මාර්කයට ඇවිල්ලා ඉන්නේ මාස්ටර්ස් වලට ඩෙන්මාර්ක් රජයෙන් පූර්ණ ශිෂ්‍යත්වයක් එක්ක. ඉතින් අද මම මුලින්ම ඔයගොල්ලන්ට කියන්න හිතුවා ශ්‍රී ලංකාවේ අපේ රටේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් විදේශගත වෙන්න උත්සාහ කරන සහ ආසාවෙන් ඉන්න ගොඩක් සිසුන් අතරේ ඩෙන්මාර්කය කියන්නේ එතරම්ම ප්‍රචලිත පොපියුලර් ඩෙස්ටිනේෂන් එකක් නෙවෙයි. නමුත් සාමාන්‍යයෙන් අපේ රටේ අය යන්න උත්සාහ කරන යුරෝපීය වගේම යුරෝපීය නොවන ඒ කියන්නේ කැනඩාව, ඕස්ට්‍රේලියාව, ඒ වගේම යුරෝපීය රටවල් ස්වීඩනය, ෆින්ලන්ඩ්, නෝර්වේ, ඉටලි, ජර්මනි, ස්පේන්, නෙදර්ලන්ඩ් ඒ හැම රටකටම ඔගොල්ලෝ ශිෂ්‍ය වීසා බලපත්‍රයක් ලබා ගන්න අයදුම් කරද්දී අනිවාර්යයෙන්ම ඔගොල්ලන්ගේ ලිවිං එක්ස්පෙන්සස් ඒ කියන්නේ ඔගොල්ලොන්ට එදිනෙදා ජීවන වියදම සපුරාගත හැකි ආර්ථික මට්ටමක් පසුබිමක් තියෙනවා කියන එක ඔප්පු කරන්න ඕනේ. ඒක තමයි අපි අපේ රටේ සාමාන්‍ය ව්‍යවහාරයෙන් ෂෝමනි කියලා අපි හඳුන්වන්නේ. ඉතින් සමහර වෙලාවට ඒවා මාස 6ක් වෙනකල් පරණ වෙලා තියෙන්න ඕනේ. ෆින්ලන්තේ වගේ රටකට, එතකොට නෝර්වේ වගේ රටකට නෝර්වේජියානු බැංකුවක බ්ලොක් account එකක ඒ මුදල තැන්පත් කරලා තියෙන්නත් ඕනේ. ඉතින් ඒ වගේම කැනඩාව, ඕස්ට්‍රේලියාව වගේ රටවල් වලට තදින්ම ෂෝමනි කියන එක බලනවා. නමුත් ඩෙන්මාර්කේ ඩෙන්මාර්ක් රජයෙන් ශිෂ්‍ය වීසා බලපත්‍රයක් නිකුත් කරන්න ෂෝමනි රික්වයර්මන්ට් එකක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඩෙන්මාර්ක් රජයේ ශිෂ්‍ය වීසා බලපත්‍ර නිකුත් කරන ආයතනයේ ඒ කියන්නේ Danish Agency for International Recruitment and Integration කියන ආයතනයේ රෙගුලාසි වලට අනුව ඔයගොල්ලන්ට ෂෝමනි නැතුව living expenses prove කරන්නේ නැතුව ඩෙන්මාර්කයට ශිෂ්‍ය වීසා සඳහා වීසා බලපත්‍රයක් යටතේ ඉන්න හැකියාව තියෙනවා. මම දකිනවා මේ විශ්වවිද්‍යාලය ඇතුළේදී අපේ රටට අපිට තියෙන රටවල් වල ගොඩක් සිසුන් මේ ප්‍රතිලාභ භුක්ති විඳිනවා. ඉතින් අපේ රටේ අය මේ ඩෙන්මාර්කයේ අඩු ඇයි කියලා අපි නිතරම කතා වුණා. ඉතින් ඒ නිසා තමයි අපි තීරණය කළේ මේ ගැන මගෙන් ඇත්තටම සතියකට කීප දෙනෙක් අනිවාර්යයෙන්ම ලංකාවේ ඉඳලා අහනවා කොහොමද ඩෙන්මාර්ක් ගියේ කොහොමද යන්නේ එහෙම කියලා. ඉතින් ඒ අහන අයට මම අනිවාර්යයෙන්ම උත්තර දෙනවා. ඒ වගේම පොදුවේ අපේ රටෙන් higher studies වලට යන්න උත්සාහ කරන ඕගොල්ලෝ වෙනුවෙන් step by step හැම දෙයක්ම ස්කෝල් එකකට ඇප්ලයි කරන්නේ කොහොමද? ඒකට එලිජිබල් වෙන්නේ කොහොමද? ඊට කලින් ඇප්ලිකේෂන් ප්‍රොසෙස් එක කොහොමද? ඒ හැම දෙයක්ම ඕගොල්ලන්ට කියන්න ඕනේ කියලා. ඉතින් ඒත් එක්කම ඕගොල්ලෝ ඔගොල්ලන්ගේ ආර්ථික මට්ටම සහ ආර්ථික පසුබිමත් එක්ක මේ වෙලාවේදී ශිෂ්‍ය වීසා බලපත්‍රයක් ඒ කියන්නේ ස්ටුඩන්ට් වීසා එකක් ඇප්ලයි කරන්න පොඩක් පහු බහැලා ඉන්න කෙනෙක් නම් මම හිතනවා ඕගොල්ලන්ට ඩෙන්මාර්ක් කියන්නේ හොඳම choice එක මේ වෙලාවේ. මොකද කලින් කිව්වා වගේ ඕගොල්ලන්ට ෂෝමනි නැතුව ෂෝමනි රික්වයර්මන්ට් එකක් නැතුව ස්ටුඩන්ට් වීසා එක ඇප්ලයි කරලා ඒක සක්සස් කරගන්න ලොකු හැකියාවක් තියෙනවා. ඒ වගේම තවත් ප්‍රධාන හේතුවක් තමයි ඕගොල්ලන්ට මුලින්ම ඒ කියන්නේ ලංකාවේ ඉඳලම ෂෝමනි රික්වයර්මන්ට් එකක් නොමැතිව වීසා එක ඇප්ලයි කළා වසර 5කට මේ වීසා එක ලැබෙනවා. ඒ කියන්නේ මම ඒ ගැන
විස්තරාත්මක වීඩියෝ එකක් ඔයගොල්ලන්ට ඉක්මනින්ම අරගෙන එන්නම්. ඊට අමතරව ඔයගොල්ලන්ට තව මොනවා හරි දැනගන්න දේවල් මොනවා හරි මම ප්‍රයොරිටයිස් කරලා වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට දැනුවත් කිරීමක් කරන්න අවශ්‍ය නම් ඒ මොනවද කියන එක කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් මම ඒවා බලලා ඉඩ ලැබුණු ගමන්ම ඔයගොල්ලන් වෙට ඒ ගැන ඒ ඔයගොල්ලන්ගේ රික්වයර්මන්ට්ස් සලකා බලලා දැනුවත් කිරීමක් කරන්න. ඉතින් මේ මොහොතේ ස්ටුඩන්ට් වීසා එකකින් යුරෝපයේ රටකට ඇවිල්ලා ඉතින් එතනිනුත් ස්කැන්ඩිනේවියාව කියන්නේ ස්වීඩනය නෝර්වේ සහ ඩෙන්මාර්ක් කියන රටවල් තුන තමයි අපි අහලා තියෙනවා දැනුවත් ලෝකේ ඉහළම quality of life කියන එක තියෙන රටවල්. ඉතින් ඒ අතරින් රටකට ඇවිල්ලා ෂෙනගන් වීසා එකක් ඔයගොල්ලන්ට ලැබෙන්නේ ඒත් එක්කම රටවල් 26කට restrictions නැතුව ඒ ඩෙන්මාර්කෙන් ලැබෙන වීසා එක හරහා ඔයගොල්ලන්ට travel කරන්න රටවල් බලන්න යන්න හැකියාව ලැබෙනවා. ඉතින් ඒ හැමදේම ලොකු විහිදමක් තරම් නැතුව ඇවිල්ලා කරගන්න පුළුවන් දේවල්. ඉතින් ඒ නිසා මම ඔයගොල්ලන්ට සජෙස්ට් කරනවා ඔයගොල්ලන්ට කන්වින්ස් කරනවා ඇත්තටම මේ වෙලාවේ ඩෙන්මාර්කේ තෝරගන්න ඔයගොල්ලෝ ආර්ථික මට්ටම සහ ඔයගොල්ලන්ගේ වියදම් ගැන කනස්සල්ලෙන් ඔයගොල්ලන්ගේ ශිෂ්‍ය වීසා ස්ටුඩන්ට් වීසා සීනේ පස්සට දාලා ඉන්න කෙනෙක් නම් මේ වෙලාවේ ඩෙන්මාර්කේ තෝරගෙන යුරෝපයට එන්න කියලා. ඉතින් ඉස්සරහට ඉතුරු විස්තර මගේ ස්කෝලර්ෂිප් එක ගැන ඒ වගේම මෙහෙන් ලැබෙන ප්‍රතිලාභ ගැන හැම දෙයක්ම දැනුවත් කිරීමක් කරන්න. ඒ වෙනකල් පරිස්සමෙන් ඉන්න. ස්තුතියි.